සුබ දවසක් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අදත් අපේ සෙල්ලම් ගෙදරට. ඔන්න ඉතින් අද අපි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ සෙල්ලම් ගෙදර වැඩිහිටියන් පොඩ්ඩන් එකතු වෙලා අනාගතයේ පටන් ගැනීමට නියමිත කැකුළු පාසල වෙනුවෙන් සෙල්ලම් ගෙදරට පැමිණෙන දරු දැරියන් එකතු කරගෙන කරපු පුංචි ප්‍රසංගයක කොටසක්. ගමේ සියලු පුරවැසියන් වෙනුවෙන් මානව දයාව පෙරදරි කරගෙන ගුණ යහපත්කම් වලින් මනස් පුරවා ඔවුන්ගේ හැකියා දක්ෂතා ඔප්නැමීමට ගන්නා ලද උත්සාහයක් හැටියට දඹානේ ගුණවර්ධන මහතාගේ සුරතින් ලියවූ වැදිගේ කීපයකට චන්ද්‍රපාල ගුරුතුමාගේ සංගීතයෙන් පණ පොවමින් මල්බැත්තෝ නමින් දඹානේ විද්‍යාලයේ පැවැත් වූ ප්‍රසංගයේ කොටස් වශයෙන් ඔබ හමුවේ තැබීමට අප අධිෂ්ඨාන කළා. මෙහිදී ගායනා කරන සියලු වැදි ගීතවල පූර්ණ අයිතිය දඹානේ ගුණවර්ධන මහතා සතු බව ඉතා කරුණාවෙන් සලකන්න. ඉතින් අවසරයි ඔබ හැමට ඊට සවන් දීමට මීට HMD හේරා. ළමයින්ට දරුවන්ට බොහොම හිතවත් කට්ටිය තමයි සත්තු. දැන් අපිට කතා කරන්න බැරි වුණාට පුංචි ළමයින්ට සත්තු එක කතා කරන්න පුළුවන්. ගහකොළත් එක්ක කතා කරන්න පුළුවන්. පුංචි ලෝකයේ මිනිස්සු ගස්කොළ සත්තු කියලා වර්ග ගොඩක් නැහැ. ඔක්කොම එකක්. ඒගොල්ලෝ අපිට ඒක තේරෙන්නේ නැති වුණා ළමයින්ට පුළුවන් ඒ ගහකොළත් එක්ක හොඳට කතා කරන්න. කැලේ ඉන්න බොහොමත්ම හඬ හැම තැනින්ම නැගින සතා තමයි ලේන. ඉරිලේනට කියන්නේ ඉරිමයිටා කියලා අපේ භාෂාවෙන්. දඬුලේනට කියන්නේ මහාමයිටා කියලා. ඉතින් මේ අපේ දැරියා ගිහිල්ලා කියනවා අද නෑනේ පේන්නේ මේ ඉරිමයිරෝ මහාමයිරෝ තාම නෑ. ඉක්මනට එන්න. අත්ෙන් අතට පැන මුලේ මුලට පැන ගහෙන් ගහට පැන නටන්න ඉක්මනට එන්න. ඒ ඇවිල්ලා මේ රෝස ගස්වල මුදුන් අතට අපි මාවත් එක්ක යන්නේ. මොකද ඒ අතවල ඇටඹ තියෙනවා, හිඹුටු වගේ ගෙඩි జాති තියෙනවා. මාත් ඔයාලා වගේම ආසයි මේවා කන්න. මට මේක නැග ගන්න බෑනේ. ඒ හින්දා මාවත් අර එක්කගෙන යන්නේ. එතකොට කියනවා ඔයගොල්ලෝ හරියට බෙර ගහනවා වගේ තමයි ඇහෙන්නේ ඔයගොල්ලෝ නාද කරනකොට. එහෙම කර ඉන්න එපා මං ගැනත් හිතන්න. මාත් ආසයි ඔයගොල්ලන්ගේ ගෙදර යන්න. ගෙදරට කියන්නේ දෑලිගම කියලා. ඔයගොල්ලන්ගේ දෑලිගමට මාවත් අරගෙන යන්නකෝ කියලා මේ පොඩි දරුවේ මේ ලේනන්ට කතා කරලා කියනවා. ඒ අර්ථයෙන් සැකසුණු ගීයකට අපි දැන් සවන් දෙමු.